Hi, welcome back to my YouTube channel. It's me, English with Dear. ඔන්න අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එකක් තියලාගෙන මම ආවා. ගොඩාක් කාලයකට පස්සේ මට ගොඩක් දවසක් වීඩියෝස් අරන් එන්න බැරි වුණා. ඒක නිසා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම සුබ සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා 2026 වර්ෂය. ඉතින් මම අද ආවේ ලෙසන් එකක් අරගෙන අපි ඒ ලෙසන් එකේ ඉඳන් ඉස්සරහට ගොඩාක් ලෙසන්ස් වලින් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද බලමු මොකද්ද තියෙන ලෙසන් එක කියලා. මම අදාරගෙන ආපු ලෙසන් එක තමයි prepositions කියන්නේ. prepositions. හරිම සරලයි. prepositions කිව්වහම ඉක්මනටම අපේ ඔළුවට එන්නේ මේක හරිම ලේසියිනේ කියලා. ඉතින් අපි බලමු මේ හරිම ලේසි කියන prepositions මොන විදිහටද භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදී භාවිතා කරන්නේ කියලා. මුලින්ම කියන්න prepositions. ඒ කියන්නේ නිපාත ගත්තාම හරිම පුංචි වචනයක්. preposition එකක් එහෙම නැත්නම් නිපාතයක් කියලා ගත්තට පස්සේ හරිම පුංචි වචනයක්. හැබැයි මේ පුංචි වචනයෙන් අපිට පුළුවන් sentence එක අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඉතින් මම අද ඔයාලට අරන් ආලා තියෙනවා prepositions 25ක්. ඒ 25 අපි බලමු මොන වගේ අවස්ථාවලදී භාවිතා කරන්නේ මොන විදිහටද භාවිතා කරන්නේ කියලා. අපි යමු පාඩමට. prepositions වලින් අර්ථ දක්වන්නේ place, time, direction. ඒ කියන්නේ ස්ථානය, වේලාව, කාලය, එහෙම නැත්නම් දිශාව. ඉතින් අපි දැන් බලමු preposition සහ ඒ වගේ තේරුම ඒවා යෙදෙන අවස්ථාවන්. පළවෙනි preposition එක තමයි at. at කියනකොටම අපේ ඔළුවට එනවා අපි at භාවිතා කරන්නේ නිශ්චිත කාලයක් අඟවන්න කියලා. ඒ වගේම තමයි නිශ්චිත වේලාව, නිශ්චිත ස්ථානයක් ගැන කියන්නත් අපි at භාවිතා කරනවා. මේ at යදලා උදාහරණයක් අපි බලමු. I am at school. I am at school. ඒ ස්ථානයක් අඟවද්දි. එතකොට වෙලාවක් අඟවද්දි කොහොමද? The class starts at 8 o'clock. The class starts at 8 o'clock. පන්තිය පටන් ගන්නෙ 8ට. අපි යමු දෙවෙනි preposition එක මොකක්ද කියලා බලන්න. On. On කියන්නේ මතු පිට. මතු පිට පෘෂ්ඨයක් උඩ හරියට ගත්තොත් මේසෙ උඩ පොතක් තියෙනවා කියද්දි පොත තියෙන්නේ මේසය මත මේසය උඩ. ඒ වගේම තමයි ඒ සර්ෆේස් එකක් ගැන කියද්දි. එහෙම නැත්නම් නිශ්චිත දිනයක් ගැන කියද්දි දිනයක් සඳහන් කරද්දි යම් කිසි වාක්‍යයක දිනයක් පිළිබඳව අපිට සඳහනක් කරන්න ඕන නම් අපි භාවිතා කරනවා on කියන preposition එක. The book is on the table. The book is on the table. මේසය මත පොතක් තිබෙනවා. The book is on the table. දෙවන උදාහරණය I come on Monday. I come on Monday. එතනදී අපි අදහස් කරන්නේ දිනයක් පිළිබඳව. I come on Monday. අපි යමු ඊළඟ preposition එක බලන්න. අපේ ඊළඟ preposition එක තමයි in. In හරිම ලේසි. අපි නිතරම භාවිතා කරන preposition එකක් තමයි in කියන්නේ. In කියනවා inside. ඇතුළත. inside ඇතුළත. ඒ වගේම month එකක් එහෙම නැත්නම් year එකක් පිළිබඳව month එකක් මාසයක් year අවුරුද්දක් අඟවලා අපිට sentence එකක් කියද්දී අපි in use කරනවා. අපි බලමු උදාහරණ කොහොමද කියලා. The ball is in the box. The ball is in the box. මොකද බෝලය පෙට්ටිය ඇතුළත තියෙනවා. ඒ වගේම දෙවැනි උදාහරණය I was born in 1995. මම ඉපදුනේ 1995 වර්ෂයේ. එතනදී අපි year එක සඳහන් කරද්දී in භාවිතා කරලා තියෙනවා. අපේ ඊළඟ preposition එක තමයි for. මොකද්ද මේ? purpose එකක්. අරමුණක් එහෙම නැත්නම් duration එක කාලපරාසයක් ගැන අපිට sentence එකක කියන්න අවශ්‍ය වෙනකොට අපි use කරනවා for කියන preposition එක. ඉතින් අපි බලමු ඒකට උදාහරණ මොනවද කියලා. This gift is for you. මේ gift එක මේ tag ඔයාට. ඊළඟ උදාහරණය I studied for 2 hours. මම පැය දෙකක් තිස්සේ ඉගෙන ගත්තා කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. අපි යමු ඊළඟ preposition එක බලන්න. අපේ ඊළඟ preposition එක තමයි since. ආරම්භක කාලයේ සිට කියන එක. ඒ කියන්නේ අතීතයේ සිට මේ දක්වා අපිට වාක්‍යයක අතීතයේ සිට මේ දක්වා කියන අර්ථය ගේන්න ඕන නම් අපි භාවිතා කරනවා since කියන preposition එක. අපි බලමු මොනවාද මේකට උදාහරණ කියලා. I have lived here since 2025. I have lived here since 2025.
මම මෙහි ඉන්නේ 2025 ඉඳලා. මම මෙහි ජීවත් වෙන්නේ 2025 ඉඳලා. කියන අදහස තමයි ඒ sentence එකේ තියෙන්නේ. අපි යමු අපේ ඊළඟ preposition එක බලන්න. අපේ ඊළඟ preposition එක above. ඉහළින්. above කියන්නේ ඉහළින්. මොකද මේකට උදාහරණය? මොන වගේ අවස්ථාවකටද අපි මේක භාවිතා කරන්නේ කියලා බලමු. The fan is above my head. The fan is above my head. මේ තේරුම තමයි විදුලි පංකාව මගේ හිසට ඉහළින් ඇත. විදුලි පංකාව මගේ හිසට ඉහළින් ඇත. අපි යමු ඊළඟ preposition එක බලන්න. අපේ ඊළඟ preposition එක තමයි below. Below mean under something. පහළින් කියන අදහස. මේකට උදාහරණයක් අපි බලමු දැන්. The temperature is below zero. The temperature is below zero. අපි යමු අපේ ඊළඟ preposition එක බලන්න. අපේ ඊළඟ preposition එක තමයි under. යම් කිසි දෙයක් යට, පුටුව යට, මේසය යට, පොත් මේසය යට, ඒ වගේ අපිට ගන්න පුළුවන් උදාහරණ. අපි බලමු උදාහරණයක් මේක කොහොමද sentence එකක භාවිතා වෙන්නේ කියලා. The cat is under the table. The cat is under the table. පූසා ඉන්නේ මේසය යට. අපි යමු අපේ ඊළඟ preposition එක මොකක්ද කියලා බලන්න. අපේ ඊළඟ preposition එක තමයි over. ඊළඟ preposition එක තමයි over. මේකේ තේරුම තමයි හරහා එහෙම නැත්නම් ප්‍රමාණය වැඩි කියන එක. අපි මේක පැහැදිලි කරගමු sentence එකකින්. She is over 10. She is over 10. The plane flew over the house. ගුවන් යානය පියාසර කළා නිවසට උඩින්. නිවසට ඉහළින්. කියන එක. ඉතින් අදට අරගෙන ආව prepositions ටික ඉවරයි. part 2 වීඩියෝ එකකින් මම ආයෙ ඔයාලට ඊතර prepositions ටික අරගෙන එන්නම්. එහෙනම් හොඳට පරිස්සමින් හැමෝම ඉන්න. bye.